මේ පින්බර බිම තුල මෙබඳු පින්කමකට සහාය වන්නට ජීවිතේහි ලැබීම තවත් මගේ භාග්‍යයක් කොට මම සලකනවා. භාග්‍ය සොයා යන පින් නැති ඔබ හැමතෙම ඒ භාග්‍ය වාසනාව උදා කරගන්නට ලෞතර බුදුරදුන් දෙසා වදහල සංබුදු මඟ දේශනා කරන වෙලාව මම හිතනවා මේ යුගය දේශක ශ්‍රාවක අප දෙපක්ෂයම තරමක් වෙනස් රටාවකට බණ ඇසිය යුතු වග දෙසිය යුතු වග. එදා තථාගත බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ උන්වහන්සේට පෙනුණා මේ මගේ සම්බුද්ධ ශාසනය අනාගතයට ධර්මය විකෘති කරන්නන්ගෙන් පිරී යාවි. විනය කඩ කරන්නන්ගෙන් පිරී යාවි. ඒ අතර ප්‍රධානව ධර්මය විනය කඩ කරන්නේ ගිහියෝ නොව පැවිද්දෝය කියා බුදුහාමුදුරුවෝ දැක්කා. කුමන පැවිද්දෝදයි දැන් අපි කතා කරන්නට ඕනේ. එදා බුදුහාමුදුරුවෝ වැඩ සිටි කාලේ පින්වතුනි අරිට්ඨ කියලා භික්ෂුවක් හිටියා. කවුද පුතේ නම? අරිට්ඨ භික්ෂුව. දැන් වැඩි හිටියටත් මතක තියෙන්න ඕනේ මේ භික්ෂුව මොකද නාකි වෙනකොට බොණ්ඩ වෙන්නෙත් ඒවනේ නායක කරුණේ. මොනවද? ආරිෂ්ඨ. දැන් අරිට්ඨ කියන භික්ෂුව කියනවා ඔය බුදුහාමුදුරුව අපාය කියලා එකක් තියෙනවයි කිව්වට මං කියනවා අපාය කියලා එකක් නැහැ කියලා. ඔය බුදුහාමුදුරුව දිව්‍ය ලෝකය කියලා එකක් පින්කල ඇත්තන්ට යන්න තියෙනවයි කිව්වට මම කියනවා ඒක එහෙම නෙවෙයි කියලා. ඒ කියන්නේ පින්පව් කියලා දෙකක් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ තව හොයලා බලනකොට මෙන්න කණ්ඩායම් හාමුදුරුවරු ඉන්නවා ධර්මයේ විකෘති කරන්න. ඒ අතරත 13 කණ්ඩායමක් හිටියා, 17 කණ්ඩායමක් හිටියා, 6 කණ්ඩායමක් හිටියා. චබ්බග්ගේ සත්තරසකී කියන නම් වශයෙන් කියන කණ්ඩායම්. වහාම බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට කතා කරලා කියනවා. කස්සප පුතුනි ඔබ මේ ටික අහගන්න. තෙවලා දහම නිසි ලෙසටම රැකගන්න. අන්න ඉල්ලීමක් කළා. බුදුපුත් පරපුරක් ලොව ඇති කරගන්න. කස්සප පුතේ මට පේනවා දැම්මම අනාගත කාලේ මගේ ශාසනය අතුරුදහන් කරන්නට හැඟීම් ඇති කරගත්ත පැවිද්දෝ ශාසනගත වෙනවා. වහාම මම ජීවත් වෙන්න කාලෙම මෙහෙම කරනවා නම් පිරිනිවන් පෑහැම වෙන දේ මට හිතා ගන්න පුළුවන්. මම ඔබ වහන්සේලාට අනුදැන වදාරනවා අනාගතයේ සංගායනාවක් කරන්න කියලා. දැන් මේ උදා වෙලා තියෙන්නේ සංගායනාවක් කරන්න ඕන කරන කාලේ. ඔබ දන්නවා පිරිනිවන් පාලා 3 මාසයක් යන ඉස්සලා සුභද්‍ර කියලා භික්ෂුවක් පහළ වුණා නෑ. මේ වෙනකොටත් හරියට පැවිදි සුභද්‍රලා බිහි වෙලා ඉන්නවද නැද්ද? පොච්චියෝ දෙදනායි කාරණේ. දැන් මේ වෙනකොට ශාසනයක් අතුරුදහන් වෙන්න ක්‍රම දෙකක් තියෙනවා. අලගද්දූපම සූත්‍රයේ බොහෝ පැහැදිලිව කියනවා. එකක් සද්ධර්මයේ අතුරුදහන් කරනවා. මොකද අතුරුදහන් කරන්නේ? සද්ධර්මයේ. අනිත් එක මාර්ගඵල ලබා නිවනට යන්න තියෙන මාර්ගය නැත්තටම නැති කරලා දානවා. මේ මොහොත වෙනකොට මගේ ශ්‍රාවක පින්නතුනි එබඳු ධර්මයේ අතුරුදහන් කරන පැවිදි බලවේග රාශියක් මේ ශාසනයට ඇතුළු වෙලා ඉන්නවා නායක හමුදුරුවනේ. ඉස්සර තිබුණේ වැවයි දාගැබයි ගමයි පන්සලයි. දැන් ගමේ පන්සල දිහා බල පොය දවසේ උදේට ඔය අපේ උන්දලා රෙද්දක් ඩිංගක් දනිසලකට උසගෙන දෙකට නැමි හාමුදුරන්ට පේනවද බල දුවනවද නැද්ද?
හැබැයි ගිහින් එකෙක් සෙත්ත පෝච්චි වෙච්ච හැටිය ආපහු වෙනවා කඩදාහියක බුලත් කොළ දෙක කුසුරුට්ටු වගේ උතාගෙන. මොකට කියන්නද එන්නේ පන්සලට? ආපහු පන්සල මතක් වෙලා. මොකටද? පාංශ කුලේ රණ ගහන්න. එතකොටම අපේ හාමුදුරනේ අපි මොකද කරන්නේ? තෝවර ගිය දිහාටම ඔහොමමයි කියන්න ඕන. ආන් එහෙම කෙලින් කියන්න පුළුවන් නම් ඒ හාමුදුරන්ට තමයි උජුපටිපන්නෝ භගවතෝ නැත්තම් කියනකොට වකුටුපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ. ඒ නිසා මේ වෙනකොට මම තව ටිකකින් සාධක සහිතව ඔබට ඒවා ඔප්පු කරනවා. තත්වය ශාසනයේ ඊට භයානකයි. දහම් පාසලේ සංවිධානයෙන් මෙබඳු පින්කමක් කරන්නට කටයුතු සම්පාදනය කිරීමට අනුශාසනා කළ මගේ පරම පූජනීය උතුම් ස්වාමින්දයන් වහන්සේලාටත් මේ මොහොතට මා සිහි කළ හැටියට මේ සියලු ස්වාමීන් වහන්සේලා වැඩලා ඉන්නේ මට ශක්තිය සඳහා. මේ වෙලාවේ අපි රටක් වශයෙන් ඊටාම තීරණාත්මක තැනක ඉන්නවා. ජාතියක් වශයෙන් අපි ඊටාම තීරණාත්මක තැනක ඉන්නේ. භයානක තැනක ඉන්නේ. මේ රට මේ ජාතිය මේ ආගම පුබුදු කරන යලි පණ ගන්වන යෝධ වැඩපිළිවෙලක් අනාගතය සඳහා අවශ්‍යයි. මම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයට මගේ නොමද ගෞරවය සහ ප්‍රසාදයක්. ඇත්තටම මගේ නායක හඳුරුකත් මතක් කළා වගේ මේ මහා අනර්ග සංවිධානය ගැන නෙළුම් ටික නෙලා ගන්න මොන තරම් දුෂ්කරතා වින්දාද කියලා මගේ හඳුරෝ සිහි කළා. හැබැයිටම අද දුෂ්කර ක්‍රියාවකින්මයි මෙබඳු පින්කමක් සංවිධානය වී තියෙන්නේ. මේ මහා වැහියල්ලේ මේ කටයුතු සංවිධානය කරන්නට අපවෙච්ච මගේ රත්තරන් මව්පියවරුනි, තරුණ දුවේ පුතේ, පුංචි බෝසත් දුවේ පුතේ, මේ උතුම් පින් බලයෙන් මෙලව සියලු යහ ප්‍රාර්ථනා ඉටු වේවා. මාර්ග බාධක සියල්ල දුරු වේවා. නිවන් දක්නාතුරු අපිට කල්යාණ මිත්‍රයෝ වෙන්න වාසනාවම ලැබේවා. සාදු සාදු සාදු. දැන් ඉතින් ඔන්න අපි අඳුන ගන්න ඕන. මම ඔය සිහි කරලා දුන්නේ අද බණ කියන්න ඕන ඉස්සර බණ කිව්වට වඩා වෙනස් විදිහට. ඉස්සර අපි දේශනා කළා ශ්‍රාවකයෝ අහගෙන හිටියා. නමුත් අද ඒ தත්ත්වය වෙනස් වෙන්න ඕන. ඒකට හේතු කීපයක් තව තියෙනවා. එදා බුදුරජාණන් වහන්සේගේ සෙවණි බුදුබණ ඇසූ ශ්‍රාවකයෝ බණ ඉවර වුණාම බුදුරජාණන් වහන්සේට වැඳලා කියනවා, බුදුහාමුදුරුවනේ, ඔබ වහන්සේගේ ධර්ම දේශනාව හරියට උපන්දා ඉඳලම ඇස් දෙක පේන්නේ නැතුව හිටපු කෙනෙකුට දැස පෑදුවා වගේ. චක්කුං උදපාදී. බුදුහාමුදුරුවනේ, කරුවලේ ගිය කෙනෙකුට ඔබ වහන්සේ ආලෝකයක් දුන්නා වාගේ. ආලෝක උදපාදී. චක්කුං උදපාදී, ආලෝක උදපාදී. මේ දෙක මැද්දේ තියෙනවා ඥානං උදපාදී, විද්‍යා උදපාදී, පඤ්ඤා උදපාදී කියලා මනසේ දියුණු වෙන ස්තර තුනක්. ඔය අංග ඔක්කොම දියුණු වෙනවා කියන්නේ අපි නිවන් මඟට හිත යොමු කරගත්තා, ඇතුළු වුණා කියන එකයි. අද වෙනකොට ලංකාවේ ලෝකේ වැඩියෙන්ම බණ කියන රට මොකද්ද? ලංකාව. ඒ නිසා වැඩියෙන්ම දෙසන්නෝ ඉන්න රට මොකද්ද? අසන්නෝ ඉන්න රට? දෙසන්නෝ දෙසති, ආසන්නෝ අසති. අසන නිසා දෙසති, දෙසර නිසා ආසති. දෙසන්නෝ අවධානයේ සාදු කියති, බෙලිමල් ඩිංගක් අදුන්න බොති, ගෙදර දුවති. දෙසන්නෝ මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා කියති, පන්සල් වඩිති. හැම වෙලාවෙම ප්‍රතිඵල කල් දාලාද නැද්ද? කල් දාලා. මං කියන්නේ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න ඉන්නවා නම් ධර්මයේ ප්‍රතිඵල එදාට ගන්න හිතාගෙන ඉන්නවා නම් අර ධර්මයේ වදින ගාතාව පොඩ්ඩක් වෙනස් කළත් කමක් නැහැ බෝලේ. මොකද්ද? ස්වක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ කල්යය්‍යකෝ. අකාලිකෝ කියන්න හොඳ නැහැ. එහිපස්සිකෝ කියන්න ඕනේ. පස්සේ බලමුකෝ.
ඒ නිසා කියන්න හේකුයි කරන්න හේකුයි දෙකක් බෑ කියන එකම කරන්න ඕන. කරන එකම මා කිව්ව දැන් මම මේ ධර්මදේශනාවේ අනිත් පැත්ත තමයි. දේශන ක්‍රමය මං හිතනවා මේ ප්‍රතිඵල හිඟ වෙන්න බලපා හේතු දෙකක් තියෙනවා. එකක් අපි දෙසුවා ඔබ ඇසුවා. දැන් දේශනයට වඩා භාෂණයට අපි දෙගොල්ලෝ එකතු වෙන්න ඕනේ. භාෂණය කියන්නේ සාකච්ඡා කරන්න ඕනේ. ඔබ මාත් එක්ක පුළුවන් තරම් කතා කරන්න ඕන. ඔබ හැමදාම ආදරය කරන ඇසුරු කරන මේ උතුම් මහා සංගරුවන වාගෙම මන් දන්නවා මටත් හරි ආදරෙයි. ඔයත් මටත් කියාවි ළඟට වෙලා කතා කරන්න පුළුවන් වුණොත් අපේ හාමුදුරුවනේ මේ සියලු ස්වාමීන් වහන්සේලාට කතා කරන්න කවුරු කියලාද? අපේ හාමුදුරුවෝ. මං කාගේද එතකොට? මාත් ඔයාලගේ. අපි ඔක්කොම එක බුදු පියාණන් වහන්සේගේ බුදු මෑණියන් වහන්සේගේ දරුවෝ කියන කරුණ මම තව ටිකකින් කියලා දෙන්නම්. එහෙමනම් පින්නතුන්ලා මාත් එක්ක කතා කරන්න ඕනේ. මම මගේ පින්නතුලත් එක්ක කතා කරනවා. දැන් මේ එහෙම කතා නොකරන එකේ ආදීනව හුඟක් මම ඉගෙනගෙන තියෙනවා. දැන් මම නිකන් මෙහෙමත් බණ කියලා බලලා තියෙනවා. කාරුණික වාසනාවන්ත පින්නතුනි තුන් ලෝවක් මෙත්තමාවෙන් සනහා වදාළ කියලා අරලා බලනවා නේද? ওই බිත්තියට හේතු වෙච්ච බඩු ටිකෙන් භාගයක් හැබැයි මට දැන් බැරි වෙලා හරි ඇහැ වහගෙන ඉන්නවා කවුරුවත් දැක්කොත් මං දෙකක් නෑ බණ නැවැත්තුවා. ඔබ නිදන්න සුවෙන් සැතපීලා මම ඉන්නම් ඉහ ඉද්දර පවන් සලසලා. දෙකක් නෑ සින්දු කියනවා. පන්සලේ අනික නායකයන්ගේ බොහොම නිදහසේ බණ කියන්න පුළුවන් නේද? පන්සල අපේ ඔයාලයි අපි ඔක්කොම එකයි. ඒ නිසා ඔන්න අර දේශන ක්‍රමයට වඩා අවශ්‍යමයි අපි දෙගොල්ල කතා කරන එක. මගේ චූටි පැටවු සහ නාකි පැටවු සේරම දැන් මාත් එක්ක තව ටික වෙලාවකින් එකට සජ්ජායනා කරන දහම් කරුණු බොහොමයක් මතු කරගන්න අපට පුළුවන්. සංගායනාවක් ඕන කරන්නේ මොකටද කියලා දැන් පැහැදිලි. ඉතිහාසයේ සංගායනා 3ක් සිද්ධ වුණා ශාසනේ. නමුත් මෑත යුගයේ වෙනකන් සංගායනා 6ක් ලෝකෙ සිද්ධ වුණා. 6 වෙනි සංගායනාව චට්ට සංගායනාව. චට්ට කියන්නේ 6ට බුරුමේ තමයි මේ සංගායනාව සිද්ධ වුණේ. 7 වන සංගායනාව සඳහා මම දැනට බුදු ශාසන අමාත්‍යාංශයේ සමග ප්‍රතිපාදන ලබා ගැනීම වෙනුවෙන් සහ ආරක්ෂක සංවිධාන කටයුතු සඳහා විශේෂ ඉල්ලීම් කරමින් සාකච්ඡාවට දෙකක් පවත්වලා අවසానයි. ලංකාවේ මේ වෙනකොට අවශ්‍යමයි මගේ නායකහණෝනේ ශාසනය බේර ගන්න සංගායනාවක්. අද එක එක්කනට ඕන හැටියට ධර්මය ත්‍රිපිටකය අලුතෙන් ලියන්න හදනවා. අවුරුදු 2600 ගණක් අපේ හාමුදුරුවෝ අපි පිරිත් කිව්වේ මොන භාෂාවෙන්ද? දැන් පිරිත් කියන්නේ මොන භාෂාවෙන්ද? සිංහල භාෂාවෙන්. මම සිංහල භාෂාවෙන් තේරුම් දැනගන්නවට හරි ආසයි. දැන් මමත් පාලියෙන් කියන්නේ ඉස්සර තේරුම කියලා දුන්නා නේද? චක්කවාලේසු චක්‍රාවට දසදහසක් කියන්නේ මොකද්ද කියලා මං ඉතා කෙටියෙන් මතක් කළා. දැන් මම මේ බණ කියන්නේ පාලියෙන් නෙමෙයි වැඩිපුර. බණ කියනකොට මම පුළුවන් තරම් තේරෙන සිංහල භාෂාවෙන් බණ කියනවා. ඒක හොඳයිද? මං ගමේ ගොඩේ භාෂාවෙන්මයි බණ කියන්නේ. මොකද මං තේරුම් අරන් තියෙනවා. දැන් බලන්න පෝරුවේ නග්ගලා අපි කියනවා බාහුං සහස්සමාබිනිම්. එහෙම පටන් ගන්නවා අවුරුද්දයන් ඉස්සලා අබිලින් වෙච්ච ඒවා නැද්ද? මොකද කාරණේ? අර ඩබල්ට අර කියපු මෙලෝඩියක් තේරිලා නැහැ બોලේ. පෝරුවේ නග්ගලා ඔන්න කිව්වනම් හැබැයි මට රස කතාවකුත් අහන්න හම්බුණා. මම ඒකත් කියන්නම් ඒ අතර ඒකාකාරී භවෙ මිදෙන්නත් එක්ක ඔය ඈත ධර්මදේශනාවලට ගොහින් එනකොට රෑ 2 3 4 වෙන වෙලාවල් වැඩි. දවසක් රස කතාවක් යනවා මේ ඔය ගුවන්විදුලියේ. දෙන්නෙක් ඉන්නවලු පෝරුවේ නග්ගලා දැන් අස්තක කියන හාදයක් කොහෙද ගිහින් පරක්කු වෙලා නැකතට මේකට නග්ගවන්න ඕන හින්දා දැන් නග්ගවලා ඉන්නෝ. අර හාදයක් තාම නැහැ දැන් වෙලාවත් පැනගෙන යන්න එනවා.
සාමාන්‍යයෙන් ලෝකෙ වැඩිම බණ කියන රට මොකද්ද කිව්වේ? නැකත් බල බල පිස්සු නටන එවුන් ඉන්න රට මොකද්ද? ලංකාව. සහ බුද්ධ ආගම. වෙන කිසිම ආගමක නැකත් බැලිල්ලක් නෑ. සමහර මිනිස්සු මම අහනවා අපේ හාමුදුරුවනේ මේ මම වෙලාව බලන්න ගියා. මම අහනවා එම් බලද ඔරලෝසුවක් නැද්ද? ඔරලෝසුවක් තියෙනවා. එක්කෝ මැරිච් එකාගේ වෙලාව. දැන් මිනි එළියට ගන්නත් නැකත් බලනවද නැද්ද? බලනවා. මගුලට නම් කමක් නැහැ කියමු. අව මගුලටත් නැකත් බලනවා. ඒකේ හරි රසවත් සිද්ධි තියෙනවා. මම හිතන ඔයගොල්ලෝ TNL එක හරහා මම කරපු ඒ දේශනේ වාර ගණනාවක් විකාශනය වුණා. නමුත් ඔබ ඉදිරියේ කියා දෙනකොට වැඩිය හොඳයි. ඔය මා ඉන්න පන්සලට කිට්ටුව කිලෝමීටර් 3-4කට එහා අපේ ආරාමේ භාවනාවටත් එන තරුණ පුතෙකුගේ තාත්තා මලා. තාත්තා ජීවිතේටත් පන්සල් ආපු හදෙක් නෙමෙයි. ඉතින් මට කිව්වා අපේ හාරනේ මේ තාත්තා මලා අහවල් දවසේ පාන්සකුලේ මම හොඳයි පුතේ. එපා ආරාධනාවට එන්න. මං එන්නම් පුතේ. මම ඇහුවා මම කීයට විතරද? මේ 3ට විතර. මොක පොඩ්ඩක් හිටපන් අපේ කේ නෑනේ විතර කට්ටා. පැහැදිලි. දැන් මම අද ඇත්තට මේ සද්ධර්ම දේශනාව කලින් බාරගත්ත නිසා මිසක් මේ වෙනකොට 20ක් 30ක් මගේ ආරාමේ විවිධ වැඩ කොටස් ඊවල යෙදමින් සිටින ඔබ දන්නවා හෙට උදේ සජීවී වැඩසටහන. ඒ සඳහා අවශ්‍ය කරන විශාල ජනකායක් කෙනෙකුට සියලු සූදානම් කිරීම කරලා තියෙන්න ඕන. මම පාන්දරේ ඉඳලා මේ වැඩවල යෙදිලා ඉඳගෙන මේ ආවේ. මට ලැජ්ජයි මම විනාඩි 25ක් පරක් වුණා. ඇත්තට මට සමා වෙන්න ඕන මම විනාඩි 25ක් පරක් වෙච්ච එක ගැන. එක කියන්නේ මං හරියටම එකට එන්න පුළුවන් උපරිම උත්සාහය දරුවා. ඉතින් දැන් මම ගියා තුරට. මම යනකොට පාන්සකුලෙට මෙලෝ සූදානම නැහැ. මම ඇහුවා මේ පාන්සකුලේ අද නෙවෙයි දහදෙයෝ. අද තමයි අපේ හන්දරනේ. මම කොලෑස්තියක් නැත්තේ මේ වෙලාව බලන්න ගියා. අරයෝදයත් එහෙම කිව්වා. මම ඇහුවා ඇයි කාගේද? අපේ හන්නේ මේ මැරිච්ච වෙලාව බලන්න ගියා. එතකොට මේ ඒ වෙලාව බැලුවට පස්සේ කිව්වා මැරිච්ච වෙලාව හොඳ නෑලු කියලා. දැන් මම හැම බලලා හොඳ වෙලාවක් හොයන්න ගියාද ආපහු? නෑ මේ මැරිච්ච වෙලාව හොඳ නැහැලු ඉන්න අයට. ඒ හින්දා මේ අපේ හන්නේ 3:47ටයි මිනි එළියට ගන්න තියෙන්නේ. දැන් මං ගියේ කීයටද? දැන් ඉතින් ඉඳගෙන හිටපියකෝ විනාඩි 47ක්. මොකක් නිසාද? නැකත හින්දා. මං ඔය හිටපු එකක් නෑ. මං ආපහු අර හාමුදුරු ටිකක් පටවගෙන වෑන් එකේ ගෙනලා විනාඩි 40ක් නැවත උගන්නලා ආපහු ගියා 3:47ට. මෙන්න બોලේ මම යනකොට බිත්ති අලී හිලක් හාරලා. මම ගෝ මෙහාට වරෙන් උඹලා දේපොළ බෙදාගෙන බැලුව රණ්ඩුරා නේද? නෑ අපේ හඳුරන්නේ මේ වෙලාව හොඳ නෑ ඇති හින්දා ඉස්සරහා දොරෙන් ගන්න එපාකොළු මේ මෙච්චර අලී දොරක්. එතනින් මිනිහ ගන්න එපා කිව්වලු බිත්තිය හිල් කරලා හිලෙන් ගනින් කිව්වලු. දැන් අලී හිලක් හාරලා අපේ හඳුරන්නේ දැන් මිනිහ ගන්න ලෑස්ති. කබන්නේ ඕන එකක් කරගන්න මන්නේ බණ කියන්නේ ඊට පස්සේ. දැන් මං මොකෝ හරි ගන්න දැන් ඔන්න පෙට්ටිය වහලා එනවා ස්ටෑන්ඩ් එකයි අර කාපට් එකයි අරගෙන දොර කොඩින් කට්ටිය. දැන් මිනිහ ගන්න හදන්නේ හීලෙන්. මම කොහෙද ඔය එන්නේ? දැන් මිනිහ ගන්නවා අපේ යන්නේ. මම කොහෙන්ද ගන්නෙ? හීලෙන්. මොකෝ දුවපිය ගෙට ආපහු. පැනපියව හීලෙන්. මම පැන්නේ අපේ හන්නේ අර කාපට් උත් අරගෙන ස්ටෑන්ඩ් එකත් තරම් පැන්න මගේ ජීවිතේ තරම් විනෝද වෙච්ච දවසක්. දැන් ලෑස්ති ගෙදර උන්දයි ගෙදර උන් ටිකයි දොර කොඩින් එන්නේ. මම කොහෙද එන්නේ? අර පෙට්ටිය ගන්න විතරයි හිලා හාරලා තිබුණේ. උන් ලෑස්ති පෙට්ටිය බිත්ති කන්ද උඩ තියලා කොටසක් එළියට අදින්නයි පිටිපස්සේ උන් තල්ලු කරන්නයි. මම කොහරි. දැන් කාටද හොඳ නැහැ කිව්වේ? ස්පීකර් උත් දාලා තිබුණේ. කාටද හොඳ නැත්තේ? ඉන්න අයට. ඵලයන් ආපහු සේරම ගෙට. පරම්පරාවෙම ඉන්නේ උන් පැනපියව හිලෙන්. සේරම පැන්නෙව්ව අපේ හන්නේ මං හිලේ. පාස බැලුවේ නෑ පන්නලා. මං හරිද වැරදිද කරපු වැඩේ? හරියටම හරි. ආයි ජීවිතේට ගොංකම් පිංකම් නම් පිංකම් දොන්නම් දොන් සිමන් දෙකක් බෑ හරියට කරන වැඩේ කරන්න. පැනපන් හිලේ.
ආය ජීවිතේට එකෙක්වත් මැරිච්ච උන් වෙනුවෙන් එකක් බලන්නේ මං යනවා නම් කීයටවත් එකක් බලන්නේ. ඒ වගේ දැන් ඔන්න මං අතුරු කතාවක් කියාගෙන ගිය ඔබට මගේ අනාගත දරු පරම්පරාවටත් හැබැයි මං උගන්වන්න ඕන වැඩිහිටි මෑණිවරුනි පියවරුනි මගේ රත්තරන් තරුණ පුතේ දුවේ මය පුතාලා සම්මාදිට්ඨියෙහි පිහිටලා මේ ධර්ම පරිහානියේ ප්‍රතිඵල අපි මේ දකින්නේ. පුරාණ කාලේ මෙහෙම ඒවා තිබුණේ නැහැ. පුරාණ කාලයට වඩා මිනිස්සු ධර්මයෙන් ඈත් වෙලාද නැද්ද? ඉස්සර මලගෙදරක් වුණාම රෑ එළි වෙනකන් ජාතක කතාවක් හරි මොකක් හරි මල පොත කියවනවා කියලා එකක් තිබ්බා කියනවනේ අපේ හැමදෙරුවනේ. හැන්දෑවේ පටන් අරන් එළි වෙනකන්. දැන් එක ගෙදරක ජාතක කතා කියනවාද එක එකාගේ ජාතක කියව ඉන්නවා මිසක්. හරිද? දැන් මේ ක්‍රමය ආපහු සකස් කළ යුතුයි මේ රටට පුහුණු කරගත යුතුයි මේ විපත්ති වලින් 90%ක් සිද්ධ වෙන්නේ. මොකක් නිසාද? ධර්මයෙන් ඈත් වෙච්ච නිසා, පරණ දේවල් අයින් කරපු නිසා. දැන් මේ ගොප්පහන් හතරමම හදවලා තියෙන්නේ මං එන්නේ ඉස්සල්ලා වත්පිළිවෙත් කොලයක් දෙනවා ඒකාන්තයෙන්. ඒ ටික ඒ විදිහටම කරන්න කියලා මම කියලා දෙන්නේ මේ පොතේ මම ලියලා තියෙනවා හරිබට බෝධි පූජාවක් කරන හැටි පුරාණ ක්‍රමයට. ඊළඟට මේකේ ලියලා තියෙනවා මලගෙදරකට පාංශකූලෙට වැඩ කරන හැටි, මලාට පස්සේ වැඩ කරන හැටි. උපන් දිනේට මොකද්ද කරන්න ඕන? අපේ අය කසාද බඳින දවසට මොකද්ද කරන්න ඕන? සියලුම ආගමික වත්පිළිවෙත්. බෞද්ධයා අනිවාර්යෙන් දැනගත යුතු වත්පිළිවෙත් මේ පොතේ නම මම මේක මෙහෙම කියනවා. හැම කෙනාම මේ කවි 12 ඉදිරියට හොයාගෙන වැඩි හිටියයි මේක ලොකු කරලා රාමු කරලා එල්ලලා තියන්න ඕන මේකට කැමති නම්. මා මල දාට මගේ මල කඳ ළඟින් සිට අනියත සිහි කරනු කියමින් විටින් විට මිනිසත් බවක් ලැබ විදසුන් වඩන්නට පාරමි පුරමු අම නිවනින් නිවෙන්නට. දැන් මැරිච්ච එක්කන තමන්ගේ ශෝක ප්‍රකාශයත් කලින් ලියලා තියෙන එක හොඳයි. නැත්තම් ඉන්නේ උන් පට්ටපල් බොරු කියන්නේ. මම වෙනම පොතක් ඒකට ලියලා තියෙනවා ජීවිතය තුලින් තිලකුණු කියා. ගෞසිය ගණන් උස් මණ්ඩප තනන්න එපා මා මල දාට හිස් කටයුතු කරනු එපා මගේ මල කඳද පස්වන්නට හරිනු එපා වෙන්දදුරු සිසුන් උස් දැනුමක් ලබති කපා. වටිනවද? පොළවට මේ කුණු වෙලා යන මල ඉලව්ව අලු බවට පත් කරන්නේ නැතුව තව කෙනෙකුට මේ ශරීර ව්‍යුහය දැකලා වෛද්‍ය විද්‍යාලයට බාර දීලා දරුවෙක් ශරීරයේ ස්වභාවය ඉගෙන ගන්නවා නම් පින් සිද්ධ වෙනවද නැද්ද? මල කඳත් පින් කඳක් කරගන්න මහන්සි ගන්න. පැහැදිලිද? දිනකට වඩා මගේ මල කඳ තබනු එපා අඟහරු සිකුරු දින ගැන සලකන්න එපා මිනියේ වතාවත් වෙනුවෙන් නැකත් එපා රටටම හඬ නගා මල ගම කියනු එපා. මේ ඉස්ලාම් මිනිස්සු දවස් කීයක් විතර මිනිහ තියා ගන්නවද? උදේ මැරුණා නම් හැන්දෑවේ වැඩ ඉවරයි. අපේ උන් ජාඩි දාලා දවස් කීයක් විතර තියා ගන්නවද? දවස් 4-5 තියාගෙන ඉන්නේ උන් ඉන්නවද නැද්ද? පහුගිය දවස්වල මගේ ඔය තරුණ සංවිධානයේ කිලන්දාරියෙක් පෝස්ටර් ගහන්න තන්න කියලා මට කෝල් එකක් දීලා කිව්වා අපේ හැමදෙරේ මේ පාලි නැතුව මිනිසුන්ට තේරෙන මරණ අර අපේ සමිතියෙන් ගහන්න ශෝක ප්‍රකාශයක් කර සංවේගයයි කිය ගහන එකක් වාක්‍යයක් කියනවාද හොඳ එකක් මම කෝ ලියා ගනින් පුතේ කලබලෙන් කියන්න එපා හිමීට කියන්නකෝ මම කෝ උඹ ලියහන් දැන් මේ ටෙලිෆෝන් එකෙන් එහෙයි එහෙනම් ලෑස්ති මම කෝ ලියන් මිය ගියේ ඔබයි කොල්ලා ලිව්වටක් ගාලා මිය ගියේ ඔබයි එහෙයි ලිව්වා ආ දැන් ඉතුරු එක ලියහන්
පණ ගියේ මටයි. කොල්ලා බෑම කියනවා ලියන්න. මකෝ ඇයි? මේ දැන් ඕක අරගෙන ගිහිල්ලා දුන්නා මට කොල්ලන්ගේ මැනුම් අහන්න වෙන මුළු සමිතියම ආවෙලව ගනි. මේ මොකද්ද බොල තොලියාගෙන ආවේ කියලා. පණ ගියේ මම කිව්වා නෑ පුතේ ඇත්ත ඕකයි පුතා. ඇයි දැන් මැරිච් එකාට ප්‍රශ්නයක් නෑ. ඌ මලා බඩ උඩ අත් දෙක තිබ්බම තව සුමානයක් හිටියත් ප්‍රශ්නයක්. පැහැදිලිද? ගේ වටේ ඉන්නේ උන්ගේ පණ යනවද නැද්ද? දවස් ගණන් මිනී තියාගත්ත හැබැයි මේ කණ්ඩ දීලා තේ දීලා. ඒ නිසා හොඳම දර්ශ ආගම හැටියට මම දකින්නේ ආදර්ශ ගොඩක් ගන්න පුළුවන් ආගම ඉස්ලාම් ආගම. මේ නව සංගායනාවෙන් අපි නිර්දේශ කරලා ඉදිරියට පවත්වන්න ක්‍රියාත්මක වෙනවා හැම පන්සලකම දායකයන්ට නීති පද්ධතියක් හදන්න ඕනේ. හරිද? අපේ හැඳුරනේ සියලුම ඉස්ලාම් පිරිමි පල්ලියට අනිවාර්යෙන් යනවද නැද්ද? දවසට 5 සැරයක් ආගම අදහනවනේ. 5 සැරයක්. කොහොමද අදහන්නේ? ලා ඉලාහා ඉල්ලල්ලාහ් මුහම්මද් රසූලල්ලාහ් අල්ලාහු අක්බර්. කොහොමද ඒකද කියන්නේ? ලොව බල ඇති එකම දෙවියෝ අල්ලාහය. අල්ලාහ හැර වෙන කිසි දෙවියෙක් අදහන්නේ නැහැ. කට ඇරලා හයියෙන් කියනවා. කට ඇරලා හයියෙන් කියනවා. දැන් අපේ උන්ට ලොකුයි කියලා හිතාගෙන ඉන්නේ උන්ගේ ගෙවල් වලට මං යනවනේ බණට. නමස්කාරය කියන්නේ පන්සිල් ගන්න. මන් දැනගන්න අන්නරුගේ කඩා වැටුණා. දැන් හරි පන්සිල් දෙන්න. මම පන්සිල් දෙනවා. කොහොමද දන්නවද? බලනවා උන් සද්දයක් නැතිනකොට බෙල්ල උස්සලා. මං අහන මොකද? බෑපන් ඉන්ටර්කූලර් එකේ. උඹේ ලොකුකම උඹේ සල්ලිකාරකම උඹට අපි රකින්න ඕන ධර්මයේ ගරුත්වය. අපි මට හරි ආසයි පුංචි දරුවන් ඉඳලා වැඩි හිටියැත්තෝ දක්වන්නකට සාදුනාදේ নমස්කාරය ඇහුවම හිත පිරෙනවා කම් පිරෙනවා මේවා ගම්බද අපේ හන්දරේ තවමත් ඔබ වහන්සේට බුදුබව ලැබෙන්න මෙව ආරක්ෂා වෙලා තියෙනවා. මේ ටික ආරක්ෂාලා තියෙනවා. මේ ටික අපේ ගම්බද ඇත්තෝ නගරයට එන්න තමයි හුඟක් කෝලං. ඇත්තටම ශාසනයේ මුල් සම්ප්‍රදායවල දැන් අපි මතක තියාගන්න මම ඔබට තව ටිකකින් 3 සැරයක් নমස්කාර කියන්නේ ඇයි කියලා චූටි පැටියන් හින්දා කියලා දෙන්න ඕන. අපි දැන් පිරිතකට පන්සිල් දෙනකොට එක විදියක්. බුද්ධං සරණං ගච්ඡාමි. ඒ සරභඤ්ඤ දේශනා ක්‍රමය. ගිහි එතකොට පන්සිල් ගන්න ඕනත් ওই විදියට. දැන් කොහොම පන්සිල් දුන්නාම කොහොමද යන පන්සිල් ගන්න? බුදුහාම ගච්ඡාමි. මහානේ වරෙන් ගහ ගන්නද වරෙන්? උන්ගේ හිතේ අපි අදින්නේ වැඩ නැති හින්දා කියලා. short and sweet. පටගාලා කියලා ඉවරයි. වෙනේවට අගේට නටනවා එළි වෙනකන් කලබල නැතුව. මියුසිකල් ෂෝ එකක බලනකොට වරුන් අදින තාලේ. යටිගිරියේ මැරෙන්න ඔන්න මෙන්න සයිස් එකට අදිනවනේ. ඉස්ලාම් ඇත්ත කොච්චර ලස්සනට ওই ටික ගායනා කරනවද? අනිත් එක කියන දේම කරන જાතියන්නේ දැන් ලොව බල ඇති එකම දෙවියෝ අල්ලාහය. අල්ලාහ හැර වෙන කිසි දෙවියෙක් අදහන්නේ නැත. අපේ උමුත් කියනවා තමයි නත්ති මේ සරණං අඤ්ඤං කතරගමත් ගොහින් එඤ්ඤං. ඔන්න අපි කවදාවත් දැක්කද ඉස්ලාම් මිනිහෙක් අරක කියලා වට්ටි එක කෙහෙල් ගෙඩියකුයි දෙවුල් කට්ටකුයි ලබ්බකුයි මොන හරි ගෙඩි දෙක තුනක් තව තියාගෙන වටේට කරකිනවා. කොය උන්ද? නැති මේ සරණං අඤ්ඤං කියනේ. ජීවිතේට ඉස්ලාම් මිනිහෙක් කියන එකක් කියලා තව එකක් කරන්නේ කිව්වොත් අල්ලා දෙවියෝ විතරයි කියලා අල්ලා අපේ බුදුහාමුදුරුවෝ විතරක් සරණ යන්න පුළුවන්. ශ්‍රාවක පිරිසක් අනාගතයට හදන්න ඕන. මේ මහායාන සම්ප්‍රදායත් එක්ක ලංකා ඉතිහාසයේ ඇතම් විකෘති වීම සිද්ධ වුණා. ඊට වඩා භයානක විකෘතියක් වර්තමානයේ සිද්ධ වෙගෙන යනවා ශාසනයට. ඒ ටික බේරගන්නයි මම මේ ටික ආපහු පණ ගහලා ගමු අපි ඔක්කොම එකට එකතු වෙමු. මේ පින්කමට අද මරණාධාර සමිතිවල නිලධාරීන් ඇවිල්ලා ඇති කියලා මම හිතනවා ගම්මේ.
ඒ උතුම් පින්නතුනි මම ඔබ වෙනුවෙන් මේ වෙනකොට නිර්මාණය කරමින් සිටිනවා ගෙවල් වල එලි වෙනකන් CD පටියක් වාදනය වෙන්න සලස්සනවා හුරු පුරුදු වෙනකන් පැරණි ජාතක කතා වෙස්සන්තර ජාතකය සඳකිඳුරු ජාතකය සහ හොඳටම තේරෙන භාෂාවෙන් සතිපට්ඨාන සූත්‍රය එලි වෙනකන් මලගෙවල් වල දාන්න වටිනවද ඊළඟට මරණාධාර සමිතියේ තියෙන්නේ හට්ටක ගෙනියන්නයි පුටු ටික ගෙනියන්නයි හාල් පොල් ටිකක් ගිහින් දෙන්නයි සල්ලි ඩිංගක් දෙන්නයි විතරක් නෙමෙයි මරණාධාර සමිතියේ සියලුම සමාජික මහත්වරු යොදවන්න ඕන ගමේ පළවෙනි මලගෙදරක් වුණොත් ජනවාරි මාසයේ ඒ මලගෙදරට 4 දෙනයි ඊළඟ 4 දෙනා තව ඊළඟ මලගෙදරට ඔය විදිහට අවුරුද්ද පුරාම මලගෙවල් සිද්ධ වෙන ඒවාට පුංචි පොතකවත් මේ ටික ලියලා සජ්ජායනා කරන්න සැලැස්සුවොත් වටිනවද නැද්ද අද මේ ටික නැති වෙනකොට ස්තෝප්පේ දින ගණන් මිනිය තියාගෙන සූදු කෙලිනවද නැද්ද පැහැදිලිද කුස්සියේ පැත්තේ ඉස්කාගාර සංස්ථාවේ දොර ඇරලා ඒ කසිප්පු කෙලිනවා එළියේ සූදුවට දොර ඇරලා බැනර් එකේ තියෙන මොකද්ද නිවන් සැප ඉන්නේ උමි මැරිච් එකයි දෙගොල්ලම අපායට යනවද නැද්ද බලන්න උන 7 දවසට බණ කියන්නේ එහෙම තියෙන කලබලේ මෙහි දුස්සීලකම් කෙලවරක් නැහැ නිවන් දකින්න එහෙම බෑ අපි මේ අනාගත પરම්පරාවට මේවා දකින්නවත් ඉඩ සලස්සන්න කියලා මම වැඩිහිටියන්ට ආරාධනා කරනවා වැඩිහිටි මෑණිවරු වැඩිහිටි පියවරු මේකෙන පපුවට අරගෙන මගේ හාමුදුරන් වහන්සේලාගේ උපදෙස් ඇතුව මේක ගම්වල ක්‍රියාත්මක නොකළොත් ඔබෙන් පස්සේ අනාගත ශාසනයක් නැහැ මතක තියාගන්න. දැන් මම මෙතන ඉන්නගෙන් මැදියන් වයසයකින් ඇහුවොත් කවදාවත් දැක්කද ජීවිතේ මල පොත කියවන මලගයක් අද වෙනකන් දැක්කද? අහලා තියෙනවා මිසක් දැක ගන්න නෑ මගේ හාමුදුරනේ. කාගේද වරද? පරණ වැඩිහිටියෝ ඔයාලට කියලා දුන්නේ නෑ. වැඩිහිටියෝ ඔබ මේ දරුවන්ට මේක ආදර්ශයෙන් පෙන්වුවේ නැත්නම් ඔබෙන් පස්සේ ආයිත් මේක ඔය ටිකවත් පිළිගන්නවද? වැඩිහිටි මගේ රත්තරන් මෑණිවරුනි පියවරුනි ඉස්ලාම් ආගමෙන් හරි ඉගෙනගෙන හොඳ දේ වටින දේ දැන් කරන්න ඔය සියලු ආගම් ඕවා ගත්තේ අපෙන්. අද අපි ළඟ ඒවා නෑ වෙන ආගම් වල හොඳට ක්‍රියාත්මකයි. ඒ නිසා මේක මම තව බොහෝ දේවල් ගැන කියලා තියෙනවා නිම කළ වහා ගෙට ගනු වගේ මිනිය කපා. සමහරවුන් ගේ ඇතුලේ පණ ගිහින් ආයෙ මල්ශාලාවට දීලා ආයෙ රෑ 12 පණිනකන් කියලා තියාගෙන ඉන්නවද නැද්ද මග? ඔගොල්ලෝ කියලා තියන්න ඕන ළමයින්ට මම මැරිච්ච දාට තොපි එළියේ රෑ 12 වෙනකන් තියාගත්තොත් බලාගත්ත හැකි මට පීනස තිබ්බොත් මම බෝල රෑට රූට එනවා. උන් බයටමයි අපේ මිනිස්සු පුදුම බයක් නැතින අපේ අවබෝධයෙන් නෙමෙයි වැඩ කරන්නේ බයටමයි වැඩ කරන්නේ. එහෙමවත් හදන්න පුළුවන්ද බලන්න. සරලම පෙට්ටියක් මිස වියදමක් එපා. ඉස්ලාම් මිනිස්සුන්ගේ ලොකුම ලොකු එකා යන්නේ එකම කූඩේ ඇස්සේ දුප්පත්ම දුප්පත් සාදයාගෙන යන්නේ අර කූඩේ ඇස්සේ මිනිපිටි තරඟයක් අපේ ඇඳට පැදුරු කෑල්ලක් දාගන්න අවුරුදු ගණන් එක තැන් වල ඉන්න අම්මට එකෙක්වත් නැහැ. බලන්න ඕන මලාම උඩට උඩුවියම් පයට පාවඩ අවවතු සේසතු මුරාතු සියල්ල මැද්දෙන් අවසන් ගමන් අරන් යන්නේ. ඒක අපි මතක තියාගන්න ඕන හොඳටම. දැන් ඔය බලන්න මරණ දැනින් අහගෙන ඉන්නේ මම කිව්වේ එකයි මේ අපේ මල ගෙදර දවසට ඒක ලෝකෙට කියන්න උවමනා එකක් නෙමෙයි. හාමුදුරුවෝ 100 ගණන් වැඩම ගන්න ඕනේ නැහැ. 4 නමක් හොඳටම ප්‍රමාණවත් එක නමත් ප්‍රමාණවත් පුරාණ කාලේ එක නමෙන් පාංශකුල දුන්නේ. අද වටේ යන්තාක් පන්සල් තියනවාද කොහොම හාමුදුරුවෝ ගෙන්න ගන්නවා පාංශකුල දවසට. හැබැයි පාංශකුලේට 50යි දානෙට 5.9යි. ඒකට වියදයි යනවනේ. ඒ නිසා බොළඳ වැඩ කරන්නේ නැතුව මතක වස්ත්‍රයේ දැහත් ගිලම්පස් ටික සාංගී කරගන්න 4 නමක් හිටියොත් හොඳටම ඇති. මම මේ අතුරු කතා ටිකක් කියාගෙන යන්නේ ධර්මයට තව බැසගත්තේ නැහැ. අපි කරන කටයුතු වල ලෝකෙට පේන්න වැඩ කරන්න ඕනේ. දැන් ඔය මරණ දැනීමක් අහගෙන ඉන්න බලන්න.
ඕ මරණ දැන්වීම කියනවා ඔස්ට්‍රේලියාවේ පියුමිනී කන්නංගරගේ මෑණියන් ඌද සරත් කන්නංගරගේ නැන්දනිය ඌද උන් දෙන්නට හම්බෙන්න ඉන්න එකාගේ ආච්චි ඌද දැන් ඉතින් අහගෙන හිටපියේ මැරිච් එකා මොකද හොයාගන්නේ විනාඩි 20ක් නිවාඩු දාලා ඉඳගෙන ඉන්න ඕනේ. දැන් මේ මොකද්ද කියන්න හදන්නේ ලෝකෙට පරකාස කරන්න හදනවා. ඒගොල්ලන්ගේ අය ඕස්ට්‍රේලියාවේ ඇමරිකාවේ අහවල් ඉස්කෝලේ අහවල් එක එකනගේ පදවි තානාන්තර බලාපොරොත්තු වෙනව නේද ඔය කියාගන්නේ ඒ නියම පිරිපුන් නොවන මිනිසුන්ගේ හැටි. ඔබ කවුදයි ඔබ ඉදිරියේ තව කෙනෙක් වර්ණනා කරනවා නම් ඔබට ලැජ්ජාවට කාරණයක් නියම උගතට. බොළඳ මිනිහට පට්ටන් එක්ක කිව්වේ නැත්තම්. ඔව් පට්ටන් සේරම කියන්න ඕනේ. හාමුදුරුවන්ටත් මේ පන්සල් පහක් තියෙනවා පහේම නම් කිව්වේ නැත්තම් මූණ හරිනේ. මේ බොළඳ මානසික මට්ටම. ඒක පැවිදිද ගිහිද කතාවක් නෑ. කවුරුවක් ඉදිරියේ තමන්ගේ තියෙන තානාන්තර අරනවා මේවා එලි දක්වන්නට කැමති බොළඳ ගිහියෝ අනන්තයි. කරන හරියක් කරන්නේ බොළඳ වැඩ. පිළිගන්නවද? පිරුණු කලේ තව සැරයක්. ඔය නැති ඒවා පවා මවාපාමින් උඩ පනින්නේ කවුද? හරියට හරි. අඩුවෙව්. මොකක් හරි අඩුවක් තියෙන උඩ පනිනවනම් අපි විශේෂ ඔය අඩු එවුන් වෙනමම හොයාගත්ත හැකි. උඩ පනින පොඩි ගතියක් තියෙනවා නිකන් පිරිස මැද්දේ අප්පෙන්න එහෙම හෙන කැමති. ඒ නිසා පිරුණු මිනිසෙක් වෙන්නට පිරුණු પરම්පරාවක් අපි හරි ගස්සගමු. දැන් අපි අතුරු කතා කිව්වා හොඳටම ඇති. මේ සිරිත් විරිත් ඩිංග හදාගන්න තවමට හුඟක් જાති මගේ පැටවුන්ට ආදර්ශ ගන්නට වැඩි හිටියොත් එක්ක සාකච්ඡා කරන්න තියෙනවා. අපි මෙහෙම කෙටියෙන් ඉගෙන ගමු. අපි ඕනම වැඩක් කරනකොට අපිට අරමුණක් තියෙන්න ඕන. දැන් තමයි බණ පටන් ගන්න හදන්නේ. ඔගොල්ලෝ හිතුවේ බණ ඉවර වෙගෙන යනවා කියලාද? අපි බණ අහන්නත් අරමුණක් තියෙන්න ඕනේ. ජීවත් වෙනකොටත් අපි හැමෝටම අරමුණක් තියෙන්න ඕන. බුදුහාමුදුරුවෝ අපට අරමුණු ඉටු කරගන්නමයි බණ කිව්වේ. එහෙමනම් ඇත්තටම මම හරි ආසයි මට මේ බෝඩ් එකක සටහන් කරලා මේ ටික කියා දෙන්න තිබුණා නම් මොකද මේ යුගය ලේඛනයේට පිවිසිය යුතු යුගයක්. ගැඹුරු දහම් කරුණු සරලව සියුම් ලෙස විග්‍රහ කරලා උගන්වන්නට මේ යුගය අත්‍යවශ්‍යයෙන්ම අපි හැමෝම පෙළඹෙන්නට ඕන. දහම් පාසල එහිලා අංක 1 ආදරණීය පින්නතුනි ඔන්න චූටි පැට උනේ අපි ඔක්කොම එකට එක්ක වෙලා අරමුණ කියන එක ඉගෙන ගමු පොඩ්ඩක්. අපි ඉස්සල්ලා ගමු අද දැන් බුදුහාමුදුරන්ට අරමුණු දෙකක් තිබුණා. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා ධර්ම දේශනා කළේ අරමුණු දෙකක් සඳහා. මමයි මගේ පින්නතුල්ලයි පැවිදි ගිහි අපි හැමෝම ජීවත් වෙන්නේ අරමුණු දෙකක් සඳහා. අපට මනුෂ්‍ය ජීවිතේ ලැබුණේ අරමුණු දෙකක් ඉෂ්ට කරගන්න. එක සම්මුති අරමුණු කියන්නේ. දෙක පරමාර්ථ අරමුණු. දැන් ඔන්නේ දෙක ඩිංගක් ගැඹුරු වචනත් කියමු අපි ඉතින් පොඩ්ඩක්. පස්සේ ඒක සරල කරගමුකෝ. සම්මුති අරමුණු පරමාර්ථ අරමුණු. ඔය දෙක ඉෂ්ට කරන්නට බුදුරජාණන් වහන්සේ දෙසූ සමස්ත ධර්මයේම කොටස් 3යි. බණ ಜಾති 3යි. ජීවත් වෙන මැරෙන බණයි අමනිවනින් නිවෙන බණයි බුදුවරු දෙසූ දහම් 3යි එය ඇසුවොත් සසර දිනයි එය දුටුවොත් සසර නිමයි. කාලේ පිරිමහ ගන්න හින්දා අපි එක සැරයක් විතරක් කියමුද මාත් එක්ක බලන්න. අපට වර්ධින තැන් හරියන්නත් එක්ක. ජීවත් වෙන මැරෙන බණයි අමනිවනින් නිවෙන බණයි
බුදුවරු දෙසු දහම් තුනයි එය ඇසුවොත් සසර දිනයි එය දුටුවොත් සසර නිමයි. එහෙනම් බණ જાති තුනයි. ජීවත් වෙන හැටි කියලා දෙන්න බණ. කියන්නකෝ. දැන් බණ જાති තුන හොඳට තේරුම් ගන්න ඕනේ සරලව. ජීවත් වෙන හැටි කියලා දෙන බණ. ඊළඟට මැරෙන හැටි කියලා දෙන බණ. ඊළඟට නිවන් දකින්න හැටි කියලා දෙන බණ. එහෙමනම් ජීවත් වෙලා මැරෙන්න ඉස්සෙල්ලා අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා. අපි අර අරමුණු කියනකොට අපි ජීවත් වෙන්නේ ඇයි කියලා ඉස්සෙල්ලාම අඳුර ගන්න ඕනේ. බුදුවරු පහළ වෙන්නේ ජීවිතය ලැබුණේ ඇයි? ජීවත් වෙන්නේ ඇයි? මෙන්න මේ ටික හරියට කියලා දීලා ජීවිතයෙන් නියම ප්‍රතිඵලය ගන්නයි බුදුවරු ලෝකේ පහළ වෙන්නේ. අපි බණ ඇසුරු කරගෙන ඒ ජීවිතයේ දකින්න නම් මැරෙන්න ඉස්සෙල්ලා නිවන් අවබෝධ කරගන්න පුළුවන්. මම ඒ තර්කය අභියෝගයක් හැටියට මේ ලයි බාර ගනිමින් ඔබට ඕනෑම ත්‍රිපිටකයේ ඕනෑම තැනකින් මගෙන් ප්‍රශ්න අහන්න මම ඉඩ දෙනවා. මාර්ගඵල මට්ටම තුල තියෙන ඕනෑම ඔබට නොතේරෙන තැනකින් මම ප්‍රශ්න අහන්න පුළුවන්. සමතහ විදර්ශනා භාවනා මාර්ගයේ ඕනෑම තැනකින් ඔබට මගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. මගේ පින්නතුල මේ වාඩි වෙලා ඉන්නේ මං දන්නවා මගෙන් ප්‍රශ්න 4කට උත්තර බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රශ්න 4ත් මං කියලා දෙනවා. උත්තර 4ත් කියලා දෙනවා. ඒ දැනුම මගේ පින්නතුල්ලා ලබා ගන්නට ඕනේ. දැනුම ලබාගෙන නිකන් ඉන්න බෑ. මගේ පුතා බොහොම ලස්සනට කිව්වා ආකල්පමය වෙනසක් ඕනේ. හිතන විදිහේ වෙනසක් ඇති කරන්නයි අපි මේ ධර්ම දේශනාවට සංවිධාන කටයුතු වලින් දායක වෙන්නේ කියලා කිව්වා. හරි වටිනවා ඒක. මොකද නූතන අධ්‍යාපන විද්‍යාව කියන දැනුම ආකල්ප කුසලතා. බුදුරජාණන් වහන්සේ බලන්න දැනුම ආකල්ප කුසලතා කියන තැන හරි ලස්සනට වදාරනවා සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපණං වෙන මහ ලොකු රාජකාරියක් කරන්න නෑ. ඔය ගිහි කම්කටොළු සහිත ජීවිතයේ තුලම ඔබට නිවන් දකින්න පුළුවන්. ස්ථිරයි. මේ ධර්මයේ ගැඹුරට නොගිය එකේ වරද අපි අද උඩින් ධර්මයේ අත ගන්නවා බණක් කියලා කතන්දරයක් අහනවා. එදිනෙදා ටිකක් කිව්වට බණක් වෙන්නේ නැහැ. මය පින්නතුල්ලාට මේ ඉන්න සියලු මගේ උතුම් බුදු දරුවෝ නිවන් දකින්න වාසනාව ඇත්තොමයි. එබඳු බුදුබණකුත් දේශනා වේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕනේ. මමත් එහෙම අදිෂ්ඨානෙන් මේ බණ පටන් ගන්නෙ. ආදරණීය වාසනාවන්ත පින්නතුලෝ අපි මේකත් මෙහෙම කියමුද? දහම් අසන්නේ දැනුම ලබන්නයි දැනුම ලබන්නේ නිවැරදි වෙන්නයි නිවැරදි වෙන්නේ හරි මඟ යන්නයි හරි මඟ යන්නේ නිවන් දකින්නයි. දැන් ඔක ටක් ගාලා පාඩම් කරගන්න ඕනේ. ඔන්න දැන් අද දහම් පාසල් දෙකක් එක්කහුව කරලා නේද? වෙනදා නම් දහම් පාසලට ඉන්නේ 10 11 වසර ළමයි ඊතරනේ. දැන් අද වැඩි හිටියොත් ගොඩක් ඉන්න හින්දා නාක්කි දහම් පාසලයි චුට්ටන්ගේ දහම් පාසලයි ඔන්න දෙකම එකට එක්කහුව කරලායි අද කරන්නේ. ඇත්තටම මට මං කැමති කඩදාහි කෑල්ලක්වත් කොළ කෑල්ලක් පොත් කෑල්ලක් පොඩි ළමයි වගේම නාක්කි ළමයි තරම් ආවනා. මාත් බෝඩ් එකක් තියලා මේක විස්තර කරනවා නම් බොහොම ගැඹුරු තැනකට සරලව යන්න පුළුවන්. ඔන්න පළවෙනි කවිය එතකොට දෙපැත්තට වැටෙන්න එපා මේ බණ. පළවෙනි ඉස්සල කිව්ව කවුද? දහම් අසන්නේ දැනුම නිවැරදි වෙන්නේ හරි මඟ යන්නේ චූටි පුතාලා කියන එකට හරි මඟ යන්නේ ජයක් ලබන්නයි කියලා. චූටි පැටව දැම්ම නිවන් දැකලා බෑ.
නාකි පැට උඩම් පට්ට ගාලා නිවන් දැක ගන්න වැඩේ. මොකද ආයුෂ කොයි වෙලාවෙ අපි හක් ගාලා යයිද කියලා කවුද දන්නේ? ඒ නිසා දෙගොල්ලන්ට මොබන කියන්න එපා. හරි. දහම් අසන්නේ දැනුම. දැන් සාමාන්‍යයෙන් ඕනෑම දෙයක් කරන්න දැනුමක් ඕනද නැද්ද? දැනුමක් ඕනේ. වඩු වැඩක් කරන්නත් මොකද ඕන? මේසන් හැන්දල්ලන්නත්, කොණ්ඩ කැවුම් යන්නත්, ආස්පි හදන්නත්, සිවුරක් පෙරව ගන්නත්. දැන් ඉන්නේ උන්ට කොණ්ඩ කැවුම් හැදිය හැකිද? මොන හදන්න කිව්වොත් කොණ්ඩේ තියෙනකොට කැවුම නැහැ. කැවුම තියෙනකොට කොණ්ඩේ නැහැ. මොකද කාරණේ? මෙලෝ දැනුමක්. ඉස්සර අම්මලා ළමයි ළඟින් තියාගෙන කොච්චර જાති පුරුදු කළාද? දැන් සේරම නොමග ගිහින් ඇත්තටම ඒවා නැත්තටම නැති වෙලා. කමක් නැහැ, මම ඒක නෙවෙයි කතා කරන්නේ. මයි පුතාලා දහම් පාසල් එන්නේ ඇයි? ඇහුණා මට. අර කවිය අනුව කියන්න ඕන. ඔව්. ඉස්කෝලේ යන්නේ ඇයි? ඉස්කෝලේ දහම් පාසලේ වෙනසක් නැහැනේ බැලුවම එතකොට. දහම් පාසල් එන්නේ දහම් දැනුම ලබන්න. ඉස්කෝලේ යන්නේ රස්සාවක් කරන්න දැනුම. දැන් අපි දෙසැම්බර් මාසේ තායිලන්තයට ගෙනියනවා ලංකාවෙන් 165ක්. සති දෙකක් පැවිදි වෙලා ඉඳලා ආපහු ලංකාවට අරන් එනවා. ගිහියෝ බවට පත් කරලා. එයයි මම ලංකාවෙත් මේක කරන්න තියෙනවා නම් හොඳයි. ඒ මොකද දන්නවද? එකක් දැනුම ලබා ගැනීම සඳහා නිවන් මඟ ප්‍රායෝගිකවම බණ භාවනා කරලා දැනගන්න තියෙන දෙයක් මිසක් අහගෙන ඉන්න තියෙන එකක් නෙමෙයි. අත්දැකීම් අපි දැනුම ලබන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් අත්දැකීමෙන් දන්නවා, අනික පොතපතින් දැනගන්නවා. අහගෙන ඉඳලා දැනගන්නවා, අත්දැකීමෙන් දැනගන්නවා. ඕකේ වඩා හොඳ මොන දැනගැනිල්ලද? අත්දැකීමෙන්ම දැනගන්න එක. දුක පිළිබඳ සත්‍ය කියලා අපි කියමුකෝ. වැඩි හිටියන දුක්ඛ ආර්ය ලෝකේ දුකයි කියලා දැනගන්නවට වඩා හොඳ අත්දැකීමෙන්ම දුක විඳලා දැනගන්න එක. එතකොට මේ ධර්මය ප්‍රත්‍යක්ෂ වෙනවා. දැනුමක් හැම එකටම ඕනේ. විශේෂයෙන්ම ලංකාවේ අයට නම් හොඳටම කැමති සුමානයක් හරි මහාන කරලා තියන්න පුළුවන් නම් දෙකක් බැරි වුණොත්. මොකද මුන්ට මහාන වෙලා ඉන්න එකේ අමාරුව තේරෙන්න. කාටවත් වැඩි බරක් දැනෙන්නේ නැහැ නේ. ඔය මොකද දැන් මහාන වෙන්න හුඟක් අයට හිතෙන්නේ අපි කිරිපැණි වළඳනවා දැකලා. එක දවසක් මේක හිටියොත් තේරෙයි මේක කොච්චර අමාරු රාජ. මුං අපේ හන්නේ උදේට සීල් ගන්නවානේ අජ්ජයි ඉමංච දිවසංකීකේ 3 වෙනකොට පැදුරත් අකුලගෙන යනවද නැද්ද? ආපෙල හිටා යන්න කුලප්පුව. අපි මුළු ජීවිතේම මේක අස්සට වෙලා මේ ගත කරන ජීවිතයේ කැපවීම ලේසි පහසු එකක් නෙමෙයි. ඔබ ඔබේ දරුවා පැය භාගයක් පරක් වුණොත් ගිනි වෙලාගෙන බලනවා. අපි මුළු ජීවිතේම වෙන් කරගෙන තියෙනවා මේ රට දැය සමය වෙනුවෙන් ඔබට සේවය කිරීමටත් අපේ වැඩේ කරගන්නත්. අපි ඒක වෙනම කතා කරමුකෝ. දැන් ඒ නිසා දැන ගියොත් කතරගම සංසාර ගමන ගැන වැඩි හිටියත්තන්ටත් මං කියන්න ඕනේ. ධම්මසන්නේ දැනුම ලබන්න. ඔබ මගෙන් මං කිව්ව ප්‍රශ්න 4කට උත්තර හොයනවා. මොකද්ද ප්‍රශ්න 4? ඒකට ප්‍රශ්න 4 කියා දෙන්නම්. කොහි සිටදෝ අපි ගමනක් එන්නේ, කොයිබටදෝ අපි යා යුතු වන්නේ, කොහොමද එතනට යා යුතු වන්නේ, මොනවද එතනදී මට හිමි වන්නේ.
නුගේගොඩ ලෝටස් සංචාරකයින්ගෙන් අසිරිමත් දඹදිව වන්දනා. කොළඹ සිට දිල්ලිය දක්වා ගුවනින් දුම්රිය ගමන් නොමැත. ඉන්දියාවේදී සියලුම සංචාර සඳහා සුකෝපභෝගී AC බස් රථ, සුකෝපභෝගී හෝටල් කාමරවල නවාතැන් පහසුකම්, ශ්‍රී ලාංකීය ක්‍රමයට සැකසූ ආහාර පාන හා බීමට බෝතල් ජලය, බුද්ධගයාවේදී හා ජේතවනාරාමේදී කිරිපිඬු පූජාව, සිල් සමාදන් වීම, සාංඝික දානය, බෝධි පූජාව, රෝසමල් පූජාව, සත්බුදු වන්දනාව හා ගමන් බලපත්‍රය, ඉන්දියානු හා නේපාල වීසා, සිද්ධස්ථානවලට ඇතුළුවීමේ ගාස්තු නොමිලේ. ඉන්දියාව තුළ කිසිදු මුදලක් අය නොකෙරේ. විශේෂ සාප්පු සවාරි, සුව පහසු බැතිබර දඹදිව වන්දනාවක් සඳහා නුගේගොඩ ලෝටස් සංචාරකයෝ. දුරකථන 2.822.76 0.71.4 870.750